සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් මම මුලින්ම ඔයාලා හැමෝගෙම සමාවිල්ලනවා මේ වීඩියෝ එක ගෙනීමට පරක්කු වීම පිළිබඳව. මොකද මාත් කොන්තරක් පදනම් මත වැඩ කරන නිසා අතරම කාර්යබහුලත්වයේ නිසා ගෙනීමට පරක්කු වුණා. මොකද මේ මුදල් ගනුදෙනු කටයුත්තක් නිසා ඒ පිළිබඳව දශමයක්වත් වරදින්න නැතුව අපි හැමතේම විනිවිද භාවයෙන් යුක්තව ඉදිරිපත් කළ යුතු නිසා තමයි මේක මේ තාක් දොරට පරක්කු වුණේ. ඉතින් මම අද ඔයාලට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ ලිබරණී අපි සතිය එකමාරක වැනි කාලය තුළ ලංකාවේ අපේම මිනිසුන් වෙනුවෙන් මානුෂීය ආධාර එකතු කිරීමක් සිදු කරන්නට යෙදුණා. ඉතින් ඒ එකතු කළ මානුෂීය ආධාර වලින් මුදල් අපට කොයි ආකාරයටද ලැබුණේ, කොපමණ ප්‍රමාණයක් ලැබුණද කියන එක පිළිබඳව විස්තරයක් තමයි අද ගෙනීමට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම මුලින්ම සඳහන් කරන්නම් මම ඉන්න ජුබෙල් ප්‍රදේශයෙන් මගේ අතට ලැබුණු මුදල් පිළිබඳව. අනෝජා මහත්මිය ඩොලර් 50ක මුදලක් ලබා දීලා තියෙනවා. ඒ වගේම මල්ලිකා මහත්මිය ඩොලර් 50ක මුදලක් ලබා දීලා තියෙනවා. කලා මහත්මිය ඩොලර් 100ක මුදලක් ලබා දීලා තියෙනවා. සුසාන් මහත්මිය ඩොලර් 20ක මුදලක් ලබා දීලා තියෙනවා. ඒ වගේම අම්චිත් ප්‍රදේශයේ රංජනී මහත්මිය ඩොලර් 65ක මුදලක් ලබා දීලා තියෙනවා. ඩීඩී මහත්මිය ඩොලර් 20ක මුදලක් ලබා දීලා තියෙනවා. මාලා මහත්මිය ඩොලර් 25ක මුදලක් ලබා දීලා තියෙනවා. ඒ වගේම මම සේවය කරන නිවසේ මැඩම් ඩොලර් 30ක මුදලක් ලබා දීලා තියෙනවා. ඉතින් මෙහි සම්පූර්ණ එකතුව ගත්තොත් ඩොලර් 360ක මුදලක් ජුබෙල් ප්‍රදේශයෙන් මගේ අතට ලැබිලා තියෙනවා. ඊළඟට ජූනි ප්‍රදේශයේ නාලක මහත්මයාට ලැබිලා තියෙන මුදල් සඳහන් කරන්නම්. චන්දිමා කුමාරනායක මහත්මිය ඩොලර් 10ක මුදලක් ලබා දීලා තියෙනවා. ඒඩී ධම්මිකා මහත්මිය ඩොලර් 20ක මුදලක් ලබා දීලා තියෙනවා. එස් දමයන්ති මහත්මිය ඩොලර් 50ක මුදලක් ලබා දීලා තියෙනවා. ඒ වගේම සුජීවා මහත්මිය ඩොලර් 25ක මුදලක් ලබා දීලා තියෙනවා. එතකොට එහි එකතුව ඩොලර් 105ක් වෙනවා. ඒ වගේම ඉනෝකා අතුකෝරළ මහත්මියගේ ස්වේච්ඡා කණ්ඩායමෙන් ඩොලර් 100ක මුදලක් අපට ලබා දීලා තියෙනවා. ඒ වගේම කැරන්ටිනා පල්ලියෙන් අපට ඩොලර් 150ක මුදලක් ලබා දීලා තියෙනවා. ඒ වගේම එක් බඩු පෙට්ටියක් දැමීම සඳහා කියලා හංසි මහත්මිය මට පොරොන්දු වෙලා තිබුණා ඩොලර් 30ක මුදලක්. එතුමිය ඩොලර් 30ක මුදල ලබා දීලා තියෙනවා. මීළඟට දෞරා නගරයේදී අපි භාණ්ඩ එකතු කරන අවස්ථාවේදී එහිදී අපට ලැබුණු මුදල් මේ ආකාරයට ලැබිලා තියෙන්නේ. කේජී රාණි මහත්මිය ඩොලර් 20ක මුදලක් ලබා දීලා තියෙනවා. මිලානි මහත්මිය ඩොලර් 40ක මුදලක්. ඒ වගේම අයිඑම් රෝහිණී පුෂ්පාකාන්ති මහත්මිය ඩොලර් 5ක මුදලකුත්, ජයන්ති පනාගොඩ මහත්මිය ඩොලර් 10ක මුදලකුත්, නිරෝෂා මහත්මිය ඩොලර් 60ක මුදලකුත් ලබා දීලා තියෙනවා. ඊළඟට රංජනී මහත්මිය ඩොලර් 25ක මුදලකුත්, සමන්ත මහත්මයා ඩොලර් 20ක මුදලකුත්, කුමුදු මහත්මිය ඩොලර් 60ක මුදලකුත්, හම්දා මහත්මිය ඩොලර් 30ක මුදලකුත් ලබා දීලා තියෙනවා. ඊළඟට රංග මහත්මයා ඩොලර් 5ක මුදලක් ලබා දීලා තියෙනවා. ලල්නි මහත්මිය ඩොලර් 10ක මුදලක් ලබා දීලා තියෙනවා. චන්ද්‍රා හෙට්ටිආරච්චි මහත්මිය ඩොලර් 5ක මුදලක් ලබා දීලා තියෙනවා. ඒ වගේම WM ප්‍රනාන්දු ඩොලර් 30ක මුදලක් ලබා දීලා තියෙනවා. ඊළඟට නෙතෝ මහත්මිය ඩොලර් 30ක මුදලක් ලබා දීලා තියෙනවා. ගයානි මහත්මිය ඩොලර් 10ක මුදලක් ලබා දීලා තියෙනවා. පුෂ්පා මහත්මිය ඩොලර් 20ක මුදලකුත්, රසික මහත්මයා ඩොලර් 10ක මුදලකුත් ලබා දීලා තියෙනවා. ඒ වගේම ශානිකා මහත්මිය ඩොලර් 10ක මුදලක් ලබා දීලා තියෙනවා. චන්ද්‍රලතා මහත්මිය ඩොලර් 30ක මුදලක් ලබා දීලා තියෙනවා. සාන්ත මහත්මයා ඩොලර් 10ක මුදලක් ලබා දීලා තියෙනවා. ඒ වගේම ශ්‍රියානි මහත්මිය ඩොලර් 10ක මුදලකුත්, සුජිතා රංජනී පෙරේරා මහත්මිය ඩොලර් 30ක මුදලකුත් ලබා දීලා තියෙනවා. ඒ වගේම ලසන්තිකා මහත්මිය ඩොලර් 20ක මුදලක් ලබා දීලා තියෙනවා. නිරෝෂා ලක්මාලි මහත්මිය ඩොලර් 10ක මුදලක් ලබා දීලා තියෙනවා. ශාන්ති මහත්මිය ඩොලර් 10ක මුදලකුත්, අයේෂ් ඩොලර් 10ක මුදලක්, ඒ වගේම නිලු මහත්මිය ඩොලර් 10ක මුදලක්, ශ්‍රියානි මහත්මිය ඩොලර් 30ක මුදලක්, රදී මහත්මිය ඩොලර් 20ක මුදලකුත් ලබා දීලා තියෙනවා. ඒ වගේම තිරුවා මහත්මයා ඩොලර් 20ක් ලබා දීලා තියෙනවා. එස් මේරි මහත්මිය ඩොලර් 20ක මුදලක් ලබා දීලා තියෙනවා. නිලු මහත්මිය ඩොලර් 20ක මුදලක් ලබා දීලා තියෙනවා. කිරුණි සඳමාලි ඩොලර් 20ක් ලබා දීලා තියෙනවා. ඒ වගේම WH කාන්ති මහත්මිය ඩොලර් 50ක මුදලකුත්, නම සඳහන් කිරීමට අකමැති රෞෂිනංගි කියලා සඳහන් කරලා තියෙන එතුමිය ඩොලර් 15ක මුදලකුත් ලබා දීලා තියෙනවා. මීට අමතරව
රසන්ති මහත්මිය ඩොලර් 5ක මුදලක් හා ලීරා වලින් ලක්ෂ 4.5ක මුදලක් ලබා දීලා තියෙනවා. ඒ වගේම චම්පිකා ප්‍රියදර්ශනී මහත්මිය ඩොලර් 10ක් සහ ලීරා වලින් ලක්ෂ 2ක මුදලක් ලබා දීලා තියෙනවා. ඒ වගේම ගීතාංජලි මහත්මිය ඩොලර් 2ක මුදලක් සහ ලීරා වලින් ලක්ෂ 3ක මුදලක් ලබා දීලා තියෙනවා. ඒ වගේම අශෝක මහත්මයා ලීරා වලින් ලක්ෂ 4.5ක මුදලක් ලබා දීලා තියෙනවා. මීට අමතරව පාකිස්තාන් ජාතික බිලාල් මහත්මයා ඩොලර් 10ක මුදලක් ලබා දීලා තියෙනවා. අන්න රුපියල් ඩොලර් 10ක මුදලක් ලබා දීලා තියෙනවා. ඉන්දියන් ජාතික මහෙන්ද්‍රන් මහත්මයා ඩොලර් 10ක මුදලක් ලබා දීලා තියෙනවා. එතකොට මේ ආකාරයට ලැබුණු මුදල් වල එකතුව ගත්තොත් අපිට ජුබෙල් ප්‍රදේශයේදී මට එකතු වුණු මුදල ඩොලර් 360ක මුදලක් එකතු වුණා. ඒ වගේම ඉනෝ කතුකෝරළ මහත්මියගේ ස්විච්චා කණ්ඩායමෙන් ඩොලර් 100කුත් කරන්ටිනා පල්ලියෙන් අපට ඩොලර් 150ක මුදලකුත් ඒ වගේම ජූනි ප්‍රදේශයේ නාලක මහත්මයාට ඩොලර් 105ක මුදලක් ලබා දීලා තියෙනවා. ඒ වගේම හන්සි මහත්මිය ඩොලර් 30ක මුදලක් ලබා දීලා තියෙනවා. ඒ වගේම දෞරා ප්‍රදේශයේ අපට ලැබිලා තියෙනවා ඩොලර් 782ක මුදලක්. එතකොට මෙහි සම්පූර්ණ එකතුව ඩොලර් 1527ක් එකතුව තියෙනවා. ඒ වගේම ලීරා වලින් ලීරා ලක්ෂ 14ක මුදලක් අපට සම්පූර්ණ මුදල් හැටියට එකතු වෙලා තියෙනවා. එතකොට මෙම එකතු වන මුදලින් අපට කාගෝ බහණ්ඩ දැමීම සඳහා වියදම් වුණේ ඩොලර් 1250ක් පමණයි. ඒ වගේම ඔවුන් තව අය කිරීමක් කරා පොලිතින් සඳහා ඩොලර් 18ක මුදලක් අය කිරීමක් සිදු කළා. එතකොට සම්පූර්ණ මුදල 1268යි. එතකොට ඉතිරි මුදල හැටියට අපට සඳහන් කරන්න පුළුවන් 1527න් 1268ක් අඩු වුණාම තව ඩොලර් 259ක මුදලක් ඉතුරුලා අප සතු තියෙනවා. ඉතින් ඒ වගේම ලීරා ලක්ෂ 14ක මුදලක් අපිට එකතු වෙලා තියෙනවා. ඉතින් මේකත් ඩොලර් වලට අපි පරිවර්තනය කරොත් එතනත් අපිට ඩොලර් 15ක් හදාගන්න පුළුවන්. එතකොට 274ක මුදලක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් අපි 280ක්ම තානාපති කාර්යාලයට ඉතුරු මුදල බාර දීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් කාගෝ ආයතනයට දැමීම සඳහා අපි මේ භාණ්ඩ බාර දෙනකොට අපි දල වශයෙන් මෙහි ගණනය කිරීමක් සිදු කළා. එතකොට මෙහි ගණනය කිරීම සිදු කරනකොට අපට ආව දල වශයෙන් ආපු මුදල තමයි ලක්ෂ 32ක්. එතකොට මේ භාණ්ඩවල වටිනාකම සම්පූර්ණ මුදල දාන්නේ මොකද පාවිච්චි කරපු භාණ්ඩත් ඇඳුම් පැළඳුම් තියෙන නිසා ඒවට සාමාන්‍ය අපි ඩොලර් 1ක වගේ මුදලක් තමයි දාලා තියෙන්නේ. එහෙන් බලනකොට අපි ලක්ෂ 32කට අධික ප්‍රමාණයක මානුෂීය ආධාර ප්‍රමාණයක් ලංකාවට ඇවීමට බාර දීලා තියෙනවා කාගෝ ආයතනය සඳහා. ඉතින් මෙතන මේ තියෙන්නේ ඔබගේ උනන්දුව, කැපවීම, පරිත්‍යාගශීලී භාවය අපේ රටට යම් උදුරක් වෙනකොට අහක බලන් ඉන්න බැරි මානුෂීය ගතිය තමයි මෙතන අපිට මේ පෙන්වන්න කරන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මින් ඉදිරියට අපේ රට වෙනුවෙන් අපිට යම් දෙයක් කරන්නට සිදු වුණොත් මන් ලෙබනනේ තියෙන සියලුම සමිති සමාගම් වලින් කරුණාවෙන් ඉල්ලා සිටිනවා අපි හැමෝම එකතු වෙමු. ඇතැම් විටව යම් යම් බාධ ભેද මත අදහස් විවිධ මතිමතාන්තර තියෙන්නත් පුළුවන්කම තියෙනවා. නමුත් අපි හැම දෙයක්ම අමතක කරලා අපේ රට වෙනුවෙන් අපේ රට කරදරයකට වැටපත් වුණ මොහොතක අපේ රට වෙනුවෙන් අපි එකාමෙන් එකතු වෙලා යම් දෙයක් කරමු කියලා හිතනවා. මොකද අපි හැමෝම එකතු වෙලා මේ වගේ දෙයක් කළා නම් ඇත්තටම අපට මීට වඩා විශාල වටිනාකමකින් මානුෂීය ආධාර ප්‍රමාණයක් අපට ලංකාවට යවන්නට හැකියාව තියෙන නිසා. ඒ වගේම මේ නරඹන ඔබටම මතක් කර සිටිනවා ඔබ යම් කිසි මුදලක් දීලා ඒක ඔබේ නම කියවුන්නේ නැත්නම් බැරි වෙලාවත් ඒ පිළිබඳව මේ තිරේ මගේ නම්බර එක දිස් වෙනවා. මාව දැනුවත් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඉතින් ඔබ හැමට සුබ දවසක්.